හායි ඉතින් කොහමද? ඉතින් ඔන්න මගේ හොස්පිටල් බෑග් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි මම මේ ඔයගොල්ලන් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්නේ මම හොස්පිටල් එකට අරගෙන යන්නේ බෑග් එකේ මොනවාද ඇතුළත් වෙන්නේ කියන අරගෙන යන්නේ මොනවාද කියන එක තමයි ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් බලමු. ඒ කියන්නේ මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් කිව්වනේ. ඒ කියන්නේ මම ලොකුවටම මේ පාර අර සම්පූර්ණ ලිස්ට් එක දැන් අපි ෆස්ට් ටයිම් බබා හම්බෙන්න යනවා වගේ නෙවෙයි. සෙකන්ඩ් ටයිම් ඊට පස්සේ යනකොට අපිට තේරෙනවා මොනවාද අඩු කරන්න ඕනේ මොනවාද වැඩියෙන් අරගෙන යන්න ඕනේ. එතකොට මේවා ඇත්තටම අවශ්‍ය දේවල්ද මේවා ඇත්තටම ඕනේ නැද්ද? ඔය වගේ සීසේරියන් නම් එහෙම නෝමල් ඩිලිවරි එකක් නම් එහෙම අපි දන්නවා මොනවාද අරගෙන යන්න ඕනේ කියලා. මම මේක හොස්පිටල් වලින් දෙන ලිස්ට් එකම ෆලෝ කරලා හදන එකක් නෙවෙයි. මම අතර මට සමහර දේවල් අමතක වුණ ඒවා තියෙනවා කේල් බබාගේ. එතකොට ඒ දේවල් මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මට මිස් වුණාද මොන හරි කියන එකත් එක්ක මම නෝට් කරගෙන එහෙම තමයි මම මගේ අරගෙන යන බඩු ටික හැදුවේ. මතක් කරන්න ඕනේ මම යන්නේ හොස්පිටල් එකට පේරාදෙනිය පේරාදෙනිය හොස්පිටල් එකට. ඒකට මගේ ડોක්ටර් තමයි ප්‍රොෆෙසර් චාමින්ද කන්දෝඩ. එතකොට ඊට අමතරව ආයෙ මතක් කරනවා නම් මම නෝමල් ඩිලිවරි එකකට නෙවෙයි සිසේරියන් එකට තමයි යන්නේ. මොකද කේල් බබා සිසේරියන් නිසා මට නෝමලි යන්න බැහැ නිසා මම දැන් මේ දෙවෙනි ප්‍රෙග්නන්සි එකේ දෙවෙනි බබාටත් සිසේරියන් තමයි යන්නේ. ඉතින් දැනගන්න කේල් බබාගේ සද්ද ඇහෙයි ඔයගලන්ට. ඒක ඩිස්ටර්බ් වෙයි සමහර විට. ඒකට සෝරි. ඉතින් යා ඉන්න ඔයත් එක්ක හැමදේම කරගන්න. ඉතින් ගණන් ගන්න එපා ඒක මම ඔයගලන්ට normally මම කොහොමද හදාගත්තේ කියලා එක එක්කෙනා එක විදිහට හදනවනේ එක එක අම්මලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙයි. ඒ කියන්නේ අයිඩියා එකක් නැති අම්මලාට වැදගත් වෙයි කියලා හිතනවා. ඒ හින්දා තමයි මම මෙහෙම ෂෙයා කරගන්න හිතුවේ. ඔයගලන්ට බලන්න ඔයගලන්ට මිස්සුන මොන හරි තියෙනවා නම් ලිස්ට් එකට එකතු කරගන්න. එතකොට ප්‍රෙග්නන්සි එකට දැන් මට ඕන දේවල්ම නෙමෙයි සමහර වෙලාවට ඔයගලන්ට ඕන වෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ගේ හොස්පිටල් වලට අදාළව වෙන ලිස්ට් තියෙන්න පුළුවන්. එතකොට මම කියන්නේ රෆ්ලි ඔයගලන් හිතා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ තමයි ඕනේ කියන අයිඩියා එක හරි ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මම මෙහෙම ඔයගලන් එක මේක ෂෙයා කරගන්න. හරි. පළවෙනියටම ලේබර් රූම් බෑග් එක. ලේබර් රූම් බෑග් එක කියන්නේ මේ කියන්නේ මං ගිය පාර හැමදේටම චූරි මං කිව්වනේ සිප්ලොක් බෑග් ගත්ත හැමදේටම සිප්ලොක් බෑග්. ඒ කියන්නේ මම කියවන පළවෙනි බබා නම් අනිවාර්යෙන් මේ වගේ දේවල් කරාට කමක් නැහැ. එක්ස්පීරියන්ස් එක Tamanට ලැබෙනවා නම් ඇත්තටම හොඳයි. ඒක තමයි මගේ අයිඩියා එක. ඉතින් දැන් මේ පාර මට ඉතින් එහෙම ලොකුවට ඕන නැති වෙයි කියලා මම කිව්වනේ ඔයාලට පළවෙනි වීඩියෝ එකේ. නමුත් මම ආයෙම සිප්ලොක් බෑග් 3ක් විතර ගත්තා. මොකද මේ අර පිරිසුදුකමත් බලන්න ඕනනේ. බබාට අරන් යන දේවල් සහ අපි ඒ දවස්වලට අඳින කරන දේවල් සම්බන්ධව පිරිසුදුව තියෙන්න ඕන හැමදේම. ඒතකොට සිප්ලොක් බෑග් එක දාපුවාම ඒක චුට්ටක් ඉතින් අපිට බය වෙන්න දෙයක් නෑනේ. ඒ හින්දා සිප්ලොක් බෑග් මම කලින් දෙකයි ගත්තේ ලේබර් රූම් එකට විතර. හැබැයි මම ආපහු ගත්තා මේ මට හිතුණා ඕනේ වෙයි කියලා සිප්ලොක් බෑග්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ සිප්ලොක් බෑග් වලට හරි නැත්තම් යනලා පිරිසුදුව ඇතුළට විස බීජයන් නැති වෙන්න වගේ අර සීල් කරගන්න පුළුවන්. සීල් කරගන්නම නෙවෙයි හොඳට ඉතින් පැක් කරගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. මම දැනට පැක් කරලා තියෙන්නේ මේක තමයි බබාගේ ලේබර් රූම් බෑග් එක. එතකොට මට මෙතනදී මේ අර බබාගේ ලේබර් රූම් බෑග් එකට අවශ්‍ය දේවල් සාමාන්‍ය කියන්නේ ඩිලිවරි එකක වගේම අපිට ඕන වෙනවා. මේ හැබැයි මේ අර අම්මට ලේබර් රූම් බෑග් එක අර නෝමලි ඩිලිවරි එකට වඩා පොඩක් වෙනස් චුට්ටක්. ඉතින් එහෙම ලොකුවට නෙමෙයි මම ඔයගලන්ට කියන්නම්. මුලින්ම පෙකෙනි කටු ඕනේ. එතකොට මම ඔයගලන්ට පෙන්නන්න මේ පාර මම කියවනේ
මම ජෙනරල් රිවිව් එකක් කරානේ රිවිව් කරන්නේ මම ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරානේ. ඉතින් ඒකෙදි මම කිව්වා බොයි කෙනෙක් කියලා. ඉතින් අපිට කඩු දෙකක් මම අරගෙන යනවා. ගිය පාරත් මම දෙකක් අරන් ගියා. ගොඩක් වෙලාවට දෙකක් අපි අරගෙන එන්න කියනවා අරගෙන යන්නේ. එතකොට අර එකක් කැඩුනොත් බැරි වෙලාවත් අනිත් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මම පින්ක් ඇන්ඩ් බ්ලූ දෙකම අරගත්තා. ඉතින් ඒක මට කලර්ස් නම් ප්‍රශ්නයක් නෑ. රෙඩ් ගන්නට උනත් මම එහෙම ලොකුවට හිතන්නේ නෑ. අර සාම්ප්‍රදායිකව අපි බොයි නම් බ්ලූ, ගර්ල් නම් රෙඩ්, රෙඩ් පින්ක් ඔහොම තියනවනේ. ඕක තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම අර පොඩ්ඩක් බ්ලූ කලර් එකට මේ බර වෙන්න තමයි සමහර දේවල් ගත්තේ. හැබැයි ඉතින් මට එහෙම ලොකුවට පාට ගැන නම් මම එහෙම හිතන්නේ නැහැ. මොකද මම මේ පාර ගොඩාක් ඔයගලන්ට කිව්වනේ මේ අනිත් එක ඔයාලට කිව්වනේ මොනවාද බබාට ගොඩාක් දේවල් ඒ කියන්නේ දැන් හොස්පිටල් එකට අරන් යන්නේ ඒවා අලුතින්ම ගත්තට ගොඩක් ගෙදර යූස් කරන ඒවා කේල් බබාගේ ඒවාම තියෙනවා. ඉතින් ඒවා හොඳට මේ තම්බල කරලා සමහර ඒවා ගන්නවා. එහෙම ඕනෙත් නෑ. ඉතින් අපිරිසුදු නෙවෙයි. ඒ වුණාට ඉතින් අර පිරිසුදුකම ඕන හින්දා එහෙම කරලා ගන්නවා. උණු වතුරෙන් හොදලා එහෙම කරන ගන්නවා. ආයෙ යූස් කරන ඒවා මේ වඩාත් හොමල වතුරෙන් හොදලා. එහෙම තමයි ඉතින් තියෙන්නේ. මේකට මම පෙකන කට දෙකක් අරගෙන තියෙනවා. බේබි ෆ්‍රොක්. ඔයගලන්ට පෙන්නන්න නේද? එන්න මම පෙන්නන්න. හරි. මෙන්න මෙහෙම පෙකන කඩු දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ බේබි ෆ්‍රොක් මෙන්න මේ වගේ බේබි ෆ්‍රොක් දෙකක් අරගෙන තියෙනවා. මෙහෙම බේබි ෆ්‍රොක් දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ පැනල් අරන් තියෙනවා. දෙකක් කියන්නේ මම නම් තුනක් දෙකක් තමයි අපිට තියෙන්නේ. හැබැයි මම තුනක් ඉතින් දාගෙන තියෙනවා. එහෙම ඉතින් අර මේ දෙකම නෙමෙයි එකකුත් ඇති. මං හිතන්නේ ඒ වුණාට ඉතින් මේ අර දාන්න කියනවනේ. ඒකට ඒගොල්ලන්ට ගන්න ලේසි. ඒ හින්දා අනිත් එක හැබැයි මේක මේ මම දැනුවත්වනේ අරගෙන යන්නේ ඔක්කොම බඩු ටික. මොකද මම සිසේරියන් නිසා. ඒ නිසා මේ නැපි දෙකක් ඊට පස්සේ බබාගේ වෝම් සූට් එක බ්ලූ කලර් වලින්ම ගත්තා. ඉතින් මල්ලි බබෙක් හින්දා නේද? බ්ලූ කලර් වලින් ගත්තා. කේල් බබාගේ එක තියෙනවා. ඒක මම ගන්න නැහැ, යූස් කරන්නේ නැහැ. ආයෙ ෆස්ට් ටයිම් එක හින්දා මම ඒක තියාගෙන ඉන්නවා මතක සටහනක් විදිහට. ඒකත් ඉතින් එකපාරයි දෙපාරක් අඳින්න නැති වුණා. ඒක එහෙමම තියෙද්දි මම මල්ලි බබාට ගත්තා බ්ලූ කලර් වෝම් සූට් එකක්. ඊට පස්සේ පැනල් එකක් ඊට පස්සේ ටවල් එකක් නෝමල් අර නැපි මහන ඒකෙන් තියෙන පැනල් එකක් ටවල් එකක් තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ සුදු බේබි රිබන් ඕනේ කියනවනේ. හැබැයි මේ පෙරදින හොස්පිටල් එකේ නම් ටැග් එකක් දානවා අතට. එහෙම රිබන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ටැග් එකක් ගහනවා. ඒ නිසා ඒක ගන්නෙ නැහැ. මං ගිය පාර නම් අරගෙන ගියා. ඉතින් අර කොටන් බෝල අර පුළුම් බෝල ඒවා මේ ගිය පාර පැකට් දෙකම ගත්තා. ඒක තාම තියෙන එක පැකට් එක. ඉතින් ඒක යූස් වුන්නේ නැහැ. ඒ නිසා මම වොෂින් ක්ලෝත් අරගෙන තියෙනවා. ඒකෙන් තුනක් මම ඒකට දාගෙන තියෙනවා. බඩු ටික. ඉතින් ඒ ටික තමයි අයන් කරලා දැන් මේ ටික හරියට හදා ගන්න ඕනේ මොකද? දැන් වීඩියෝ එකට ආයෙ ගත්ත නිසා පොඩක් පිළිවෙල මේ වුණා. මම ඒක හිමීට හදා ගන්නම් බෑ. ඒකට ආයෙ දානකොට ඔයගලන්ට පෙන්වන්න හින්දා මම ඒ ටික ආයෙත් ගත්තා ඉතින්. ඒකට තව හොඳයිනේ ඒ නිසා. right. ඊළඟට අම්මගේ ලේබර් රූම් බෑග් එකට අපිට දැන් මම normal නෙවෙයිනේ. මම සිසේරියන් යන්නේ. එතකොට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දේ තමයි අපි මේක නම් ඇඳගෙන යන්නේ. මට ගිය පාර ඒගොල්ලොම තමයි ඇඳුවේ. මොකද මම ගියේ normal. හැබැයි මට හම්බ වුණේ සිසේරියන් නිසා. ඒගොල්ලොම ඇඳුවා. හැබැයි මට මේ පාර ඇඳගෙන යන්න වෙනවා. මම දන්නවා හෝන් එක. ඒ නිසා මම මේක සුදු පාට බෙඩ් ජැකට් එකයි සුදු පාට චීත්තේ ඕනේ අම්මට
සිසේරියන් කරනවා නම් අනිවාර්යෙන් ඕනේ. කෝකටත් අපි දන්නේ සිටුේෂන් එක මොනවා වෙයිද කියලා ඒ වෙලාවේ හැටියට. ඒ නිසා අනිවාර්යයෙන්ම ලේබර් රූම් බෑග් එකට ඔයගොල්ලෝ සුදු පාට බෙඩ් ජැකට් එකයි චීතේ දාගන්න. right. ඊළඟට කලර්ස් කියන්නේ කලර් චීතේකුයි බෙඩ් ජැකට් එකකුයි දාගන්න. ඊට පස්සේ ලූප් පැඩ් මම ගිය පාර පැකට් එක පිටින්ම අරන් ගියා. හැබැයි මට එහෙම පැකට් එක මම කඩලා තිබ්බේ නැහැ. ඉතින් මම මේ පාර කෝකටත් ඕනේ කියන හින්දා ලූප් මේ පැඩ් දෙකක් අරගත්තා. මම මේක එළියට ගන්න නැහැ කියලා තමයි හිතුවේ. එනට දැන් ඔයගලන්ට පේන්න හින්දා මම ලූප් පැඩ් දෙකක් ගත්තා. ඒකට බඳින්න මෙහෙම රෙදි පටියක් ගෝස් පටියක් අරගෙන තියෙනවා. ඉතින් ඊට අමතරව අපි දැන් කොහොමද ලෑස්ති වෙලානේ යන්නේ ලේබර් රූම් එකට යනකොට. හැබැයි ලේබර් රූම් එකට අපිට යන්න කලින් ලෑස්ති වෙන්න අවශ්‍ය දේවල් දෙන සැනිටරි අයිටම්ස් ටිකක් තියෙනවානේ. එතකොට ඒක මම මෙහෙම කියන්නම්. මම මොකද මේකට තාම දාගෙන නැහැ ඒක. ඊට පස්සේ කොණ්ඩ දෙකක් බඳින්න ඕගලන්ට. එක්ක පොඩි රිබන් දෙකක් නැත්නම් පොඩි කළු පාට බූල් බෑන්ඩ් දෙකක් හරි කොණ්ඩ දෙකක් ගොතා ගන්න වෙනවා ඔයගලන්ට. ඒකට ඕනේ පනාව, normally පනාව. ඊට පස්සේ අපිට ඕනේ සැනිටරි අයිටම් තියෙනවානේ. එක්කෝ ඔයාලට එදිනෙදා ඔයගොල්ලෝ යූස් කරන නෝඩි කරන හරි, බේබි ක්‍රීම් හරි, බේබි සෝප් හරි එහෙම. එතකොට අන්න ඒ වගේ දේවල් සැනිටරි අයිටම් වෙනම එකට දාගන්න. මගේ මම මෙහෙම දාගෙන තියෙනවා. ඉතින් එතකොට මට ලේබර් රූම් එකට එහෙම ඕනේ වෙන්නේ නැහැ. මේ ටික මම යූස් කරනවා මේ මට අවශ්‍ය වෙලාවදී. right. ඊට අමතරව අපි ලේබර් රූම් එකට ගියාට පස්සේ හැබැයි ඒක ගොඩක් වෙනකොට සිහිය නැති කරනවා කියන්නේ හිරිවට්ටනවනේ. හිරිවට්ටනට පස්සේ මොනවද තේරෙන්නේ මේ sorry සිහිය නැති කරනව නෙමෙයි හිරිවට්ටනවා. මට අමතක වුණා ඒක. හිරිවට්ටනවානේ. ඉතින් එතකොට මට මේ ඇත්තටම මේ ලොකුවට නෝට් එකක් නැහැ. මම කොහොමද වාට්ටුවට ගෙනාවට පස්සේ තමයි ඒක හදලා දුන්නේ මට. ඒකෙදි කිරිපිටි, තේකුළු, තේකොළ මොනවාද නෙස්ටමෝල් ටිකක් හරි සීනි අන්න ඒ වගේ දේවල් අපි කොහොමද අරන් යනවා. ඉතින් ඒකක් හදාගන්න හදලා දෙනවා කියලා කියනවා. ඉතින් ඒකට අවශ්‍ය දේවලුත් ඕගලන් කප් එකක්, ප්ලේට් එකක් ඒ දේවල් තියාගන්න ඕගලන් ගාව. එතකොට කියන්න ඕනේ ආය අම්මගේ ලේබර් රූම් බෑග් එකට normally delivery එකට first time යනවා නම් සහ normally delivery එකට නම් දෙවෙනි පාරක් තුන්වෙනි පාරක් යන්නේ. ඔයගොල්ලන් දන්නවා දෙවෙනි පාර තුන්වෙනි පාර නම් first time යන කෙනෙක් අනිවාර්යයෙන්ම අපිට කියනවා. ඉතින් මෙන්න ඕන වුණත් නැතත් අපි අරන් යන එක අපිට හොඳයිනේ. අපිට සැකයක් නැතුව يعني හිතේ කරදරයක් නැතුව අපිට වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා සුදු ඉටිරදී ඕනේ කියනවා. ගාබේජ් බෑග් එකක් අපේ කිලුටු රෙදි එහෙම දාන්න ඕන වුණොත් අර ගොඩක් වෙලාවට කිලුටු වෙනවනේ මේ normal delivery එකක් න ะ. එතකොට ඒකට ඒ ටික දාගන්න ඕනේ නම් එහෙම. ඊට පස්සේ shopping bag, ඊට පස්සේ පත්තර ඔන්න වගේ දේවල් ගාබේජ් බෑග් එකකට එකතු කරගන්න. ගාබේජ් ලේබර් රූම් බෑග් එකට එකතු කරගන්න මතක තියාගන්න. මම අරගන්නේ නැත්තේ මොකද මම සිසේරියන් අනික මට ඒ දේවල් ගිපාර ඇත්තටම අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා තමයි මම ඒ ටික ඇඩ් කරගන්නේ නැත්තේ. හරිද? රයිට්. ඊට අමතරව බබාට හොස්පිටල් එකට අපිට අරන් යන්න ඕන අනිවාර්යෙන්. ඕන දේවල් ටිකක් තමයි නැපි, පැනල්, baby frock, ඊට පස්සේ rubber sheet, towel ඔන්නවා. එතකොට මම ගිය පාර මේකෙම pink rose පාට හොරු එකක් ගත්තා ගිය පාර හොස්පිටල් එකට. මට ගෙදරට කේල් බබාගේ rubber sheet එක හොඳ rubber sheet එක ගෙදර තියෙනවා. ඒ නිසා මට ඒක ආය ගන්න ඕනේ නැහැ. හොඳ rubber sheet එකකුත් මම ගෙදර තියාගත්තා. මොකද බබාව පිහදාන්න කරන්න අපිට ඕන වෙන හින්දා. ඉතින් මේක තියෙනවා නම් ඒක ඕනෙත් නැහැ ඇත්තටම. මේක ඇති ප්‍රමාණවත්. ඇත්තටම මේක ප්‍රමාණවත්. ඒ හින්දා මේ බොරුවට ලොකුවට වියදම් කරන්න ඕනේ. අරගන්න ඕන අරගන්න එක ප්‍රශ්නයක් නෑ. බොරුවට ලොකුවට වියදම් කරන්න ඕනේ. මේ rubber sheet එක ඇති ඇත්තටම. අපේ වැඩේ කර ගන්න හොඳටම ප්‍රමාණවත්. දැන් කේල් බබාගේ අර හොඳ rubber sheet එක තියෙනවා. ඒක දැන් මංගා මෙතන නැහැ.
ඉතින් ඒවා මේ හින්දා මම කොහොමවත් ගත්තේ නැහැ. මේ රබර් ෂීට් එක. ඊට පස්සේ ටවල් එක මේක දැන් අර මම ලේබර් රූම් බෑග් එකට දාපු ටවල් එකට වඩා මේ චුට්ටක් අර හොඳ එක. ඒ කියන්නේ අරක ගොඩක් තුනීනේ. අර මේක හොඳ කොටන් එක. ඒකෙන් normally බබාව පිහදාන කරන්න මම මේක ගත්තා. මේක ටවල් එක. ඊට පස්සේ පැනල් මංගාව දැනට මෙතන 3ක් තියෙනවා. මම ලේබර් රූම් බෑග් එකට 2ක් තියෙනවා. ඔක්කොම 5ක්. හැබැයි මම දන්නවා මේ ටික මදි කියලා. මොකද මට මේ ප්‍රශ්නේ වෙන්නේ අපිට බබා චූ දානවනේ. කියන අර බබා අපි හොස්පිටල් එකේ ගොඩක් දවස් ඉන්න වුණොත් මේ පැනල් ටික ඇත්තටම අපිට මදි වෙනවා. හරිද? මට ආපහු ගෙනත් දුන්නා මගේ හස්බන්ඩ් මේ කේල් බබාට නා. බබා නෝ එපා පැටියෝ. කේල් බබාට නම් ආපහු ගෙනත් දුන්නා මං හිතන්නේ 8ක්. ඊටතර ඉතින් 8ක් හරි 9ක් හරි අනිවාර්යෙන් මම තියාගත්තා. පැනල් ඇත්තටම මේ මොකද චූදානකට මේකටත් වදිනවනේ චූ. මොකද අපි පැම්පර්ස් නෙවෙයි අන්දන්නේ වෙලාවට. බබ්බලට නැපිනේ අන්දන්නේ. අර ඒක යූස් කරන්න චුට්ටක් අමාරුයි. මම නම් හොස්පිටල් එකේ දවස් 2යි හිටියේ. දෙවෙනි දවසේ ආවා. ඉතින් හේත් පැනල් නම් තිබ්බට කමක් නැහැ. ඊට අමතරව නැපි අපිට කියන්න ඕනේ මන්ට කලින් කියන්න බැරුණා. ඒක සමා වෙන්න ඕනේ. මේ අර අපිට ලිස්ට් එකේ තියෙනවා මම අර ගත්ත ලූප් පැකට් එකේ 2ක් ගත්ත පැකට් එක තියෙනවා. ඒක මම ෂිප්ලොම් බෑග් එකේ දාලා තියෙන්නේ. ඒක එහෙමම දාගන්නවා. මේකේ තව පැක් එකක් මම අරගෙන තියාගෙන තියෙනවා ගෙදර. එතකොට ඕන වුණොත් ඒකත් බෑග් එකට දාගෙන යනවා. හරිද? 18 කියන්නේ අගල් 18 size නැපි තමයි ඕනේ. හැබැයි මම කියන්න ඕනේ මේ පාර ගත්තේ මේ 22 size විතරයි. මොකද 18 size ඇත්තටම ටික දවස් 2-3කින් අපිට ඇත්තටම අඳින්න ඕනේ නැහැ. අනිත් එක තමයි මේක මගේ අදහසක්. ඩබල් ගොඩක් අම්මලා මම දැක්ක වීඩියෝස් වලත් කියලා තියෙනවා ඩබල් සයිඩ් එක. ඩබල් තියෙන නැපි තියෙන්නේ. ඩබල් දාලා මහල තියෙන ඒවා. ඒක මං ගත්තේ නැහැ. මට ගිය පාර ඒක පොඩක් හරදරයි වගේ හිතුණා. ඒ නිසා මම ඒක ගත්තේ නැහැ. ඉතින් මම මේ පාර ගත්තේ තනි ලේ එක තියෙන නැපි 22 විතරයි. එතකොට මට 18 size එක මම ගත්තෙත් නැහැ. මම ලේබර් රූම් බෑග් එකට බබාගේ දැම්මේ 18 size නෙමෙයි 22 size. එතකොට මම normally අරගත්තා. එතනට 2ක් දැම්මා. එතකොට මෙතනට මම අරගෙන තියෙනවා ඔක්කොම මං ගාව නැපි 24ක් තියෙන්නේ. ඕන වුණත් ආපහු ගන්න පුළුවන් ඒ නිසා. ගවුම් 30ක් තියෙනවා. ගවුම් 30ක් නෙමෙයි. මම ගවුම් 15ක්ද? ඔව් ගවුම් 15ක්. sorry ගවුම් 15ක්. එතකොට නැපි 15කුයි ගවුම් 15කුයි තමයි ගන්න හිටියේ. අපි මම නැපි මෙතන මේ 24ක් අරගෙන තියෙනවා. ෆ්‍රොක් 15ක් අරන් තියෙනවා බේබි ෆ්‍රොක්. ඊට අමතරව වොෂින් ක්ලොත් ඒ ටිකත් මම ඉතුරු ටිකත් පොකටත් කියලා අරගෙන යනවා. මේ අර පුළුම් බෝල නම් මං ගන්නෙ නැහැ. ඒක මට ඕනෙන්නේ නැහැ ගිය සැරේ. හින්දා මම හිතුවේ මේ පාරක් ගන්නෙ නැහැ. right. එතකොට අම්මට මට මගේ සිටුේෂන් එක ගිය පාර වෙනස්. එතකොට මට බබා normal හැම මම කියනවනේ හැමලම ගේ බබා normal හැමෙන්න ගිහිල්ලා වෝටර් බෑග් එක කැඩුනා මට. හැබැයි වෝටර් බෑග් එක කැඩුන නිසා මට චීත්ත අලුතින් ගත්තා 4-5ක් විතර මෙයාලා අරගෙන ආවා. මොකද මේ ඇත්තටම මේ අර අලුතින්ම අඳ මම චීත්ත එච්චරටම මට පොඩක් අර වෝටර් බෑග් එක කැඩුණාට පස්සේ ඒ සිටුේෂන් එකත් එක්ක මොකද තෙත් වුණා හැම චීත්ත ඔක්කොම ජරා වුණා ඒ නිසා. ඉතින් මට මේ පාරේ ඉතින් එහෙම වෙන්නේ නැති වෙයි. ඒ නිසා මං ගාව චීත්ත 4ක් තියෙනවා. බෙඩ් ජැකට්
චීත්ත මම කියාවේ ඔයාලට මම මේ කේල් බබාට ගත්ත ඒව තමයි පාවිච්චි කරන්නේ. ඒතර මට ඇත්තටම ආය මේ චීත්ත අලුතින් ගන්න ඕනේ. අපේ අම්මා ගෙදරින් ගෙනත් තියෙනවා චීත්ත දෙකක් අලුතෙන්. ඉතින් ඒවත් එක්ක මට චීත්ත මගේ ගාව තව මේ ලේබර් රූම් එකට දාපු චීත්තත් අලුත්ම අලුත් ඒක. ඉතින් අලුතින් ගන්න උනේ නැහැ ඇත්තටම මට. බෙඩ් ජැකට්ත් එහෙමයි. බෙඩ් ජැකට් තියෙනවා 4ක්. බෙඩ් ජැකට් පාට ඒ වගේ 4ක් තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. මට මේ ඒ හින්දා මම ආපහු ගත්තේ නැහැ බෙඩ් ජැකට් සහ චීත්ත අලුතින් පාට ඒවා. එතකොට මට පොඩි ටවල් එකක් මේකත් කේල් බබා හම්බෙන්න මම ගත්ත ටවල් එකමයි. අලුත් ටවල් එකක් නෙවෙයි. හැබැයි මම ඒක යූස් කරේ නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැතුව මට යූස් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කොට්ටවුර බෙඩ් ෂීට්. එතකොට මංගාව කියන්න ඕනේ සුදු බෙඩ් ෂීට් එකක් තියෙනවා. මම ගත්තා කේල් බබාට. එතකොට වේලාදෙනින් හොස්පිටල් එකට අපි අරන් යන්න ඕනේ. සුදු බෙඩ් ෂීට් එකක් ඇඳට එලන්න පොරව ගන්න කලර් එකක් වුණාට කමක් නැහැ. එතකොට කොට්ටවුර එහෙම අරගෙන යන්න ඕනේ. එතකොට මම වෙට් ටිෂු අරගෙන තියෙනවා බබාට. ඒක නම් ඕන වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මගේ අත පිහදස් ගන්න මූණකට පොඩක් තෙත් කරගන්න ওই වගේ දේවල් වලට ඕන වෙනවා. අපිට බබාව කොහොම තුනතුනේ තමයි මුල් කාලේ මුල් දවස් ටික අපි පිහින්න ඕනේ. එයාක් දැම්මා, චූ දැම්මා. එහෙම. දැන් මම මේ වීඩියෝ එක කරන්නේ මට මේ වීඩියෝ එක මම හරියටම බෑග් එකට දාගෙන නැහැ. ඇත්තටම බඩු ටික එකතු කරගත්තට පස්සේ මම වීඩියෝ එක කරන්න හැදුවේ. මොකද මට කොයි වෙලේ දැන් යන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා යන්න කලින් වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඉතින් බෑග් එකට පැක් කරගන්න ඕනේ මේට. එතකොට දාගන්නවා උණු වතුර බෝතලයක්. ඊට පස්සේ පිඟාන කෝප්පේ, කොට්ටවුර, බෙඩ් ෂීට් ඒ දේවල්. ඊට පස්සේ අනිත් එක තමයි ෆයිල් ටික ඔයගලන්ගේ. අනිවාර්යයෙන්ම විශේෂම දේ තමයි ෆයිල් ටික. අපි MOH එකට අරන් යන ෆයිල් එක, කාඩ් එක, ඊට පස්සේ හොස්පිටල් එකට අපි ડોක්ටර් චැනලින් යන පොත, ඊට අමතරව ඔයාගේ හස්බන්ඩ්ගේ ඔයාගේ උපැන්න සහතික ඔරිජිනල් කොපි, පුළුවන් නම් ඩෙන්ටිටි කාඩ් එකේ ෆොටෝ කොපි, ඊට පස්සේ මැරේජ් සර්ටිෆිකේට් එකේ ෆොටෝ කොපියක් සර්ටිෆිකේට්. ඕවා මම නම් ගිය පාර ඒව වෙන වෙනම ෆයිල් වලට දාගත්තා. බබාගේ දේවල්, අපි දෙන්නගේ දේවල් එහෙම වෙන වෙනම දාගත්තා. ඒවට නම් ගහලා හස්බන්ඩ්ගේ ෆෝන් නම්බර් එකයි මගේ ෆෝන් නම්බර් එකයි කියන්නේ තව කන්ටැක්ට් කරගන්න පුළුවන් ගෙදර කාගේ හරි නම්බර්ස් ඒ දේවල් ෆොටෝකොපි අරගෙන හැම එකේම අලවද මම මේ පාර එක බෑග් එකක් කරලා යන මේ ඔක්කොම එක බෑග් එකකට දාගෙන යන ට්‍රැවලින් බෑග් එකක් තියෙනවා මං ගාව. අර ඇදගෙන යන බෑග් තියෙන්නේ ඒ බෑග් එක. ඒක තමයි මම අරගෙන යන්නේ මේ ඔක්කොම දාන්නේ ඒකට. ගිය පාර මම බෑග් 3ක් අරගෙන ගියා. ඒක මට හරි අපහසුයක් වුණා හොස්පිටල් එකට ගියාට පස්සේ. ඉතින් දැන් මේ පාර දාන්නවනේ. ඒ නිසා මම මේ ඔක්කොම දාගෙන යන්නේ ඒ බෑග් එකේ. එතකොට ඕන එක ලොක් කරන්න උනත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ, බය වෙන්න දෙයක් නෑ. ඒකට තමයි දාගෙන යන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අරගෙන යන්න ඕනේ. මොන හරි තව මට අතපසු වුණා නම් හරි ඒකත් කියන්න. ඔයගලන්ට තව දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකකින් හරි දාගෙන යන්න. මම දන්න දෙයක් නම් මම කියන්න ඔයගලන්ට. ඉතින් අද වීඩියෝ එකේ ඔය දේවල් ටික තමයි කතා කරන්න ඕන මුනේ මට. ඉතින් එහෙනම් thank you වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම. ආයෙත් හොඳ වීඩියෝ එකකින් ඔයගලන්ට කැමති විදිහේ වීඩියෝ එකකින් එකතු වෙනකම් ගිහින් එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න.